ලංකාවේ උද්දමනය වැඩි වෙලා. ලංකාවේ අවදමනය වැඩි වෙලා. ලංකාව වැටෙන්ඩ යන්නේ ලංකාවට ලොකු ප්‍රශ්න තියෙනවා IMF එක ලංකාවට ණය ලබා දෙන්නේ නැහැ කියන මේ ඔක්කොම කතා ඇතුලේ අපි බලමු මේ උද්දමනය කියන එකට මේ වෙනකොට ලංකාවේ මොකද වෙලා තියෙන්නේ කියලා. ලංකාවේ උද්දමනය මනින පළවෙනි ඒකකය තමයි කොලම්බෝ කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මේකට කියනවා CCPI කියලා. එතකොට ඇමරිකාවේ මේකට අපි කියන්නේ CPI data කියලා. Consumer Price Index කියලා තමයි කියන්නේ. මොකක්ද මේ CCPI data කියන්නේ කියලා ඉවරලා අපි බලමු. ඒකත් එක්කම තව එකක් තියෙනවා අපේ රටේ ඉන්ෆ්ලේෂන් එක මනින. ඊළඟ එක තමයි NCPI කියලා කියන්නේ. එහෙම නැත්නම් National Consumer Price Index එක කියලා. ඉවරලා මේ ලංකාව පුරාවටම අපේ මේ උද්දමනය මයින ඒකකය. එතකොට මේ මිනුම් දණ්ඩු දෙකෙන් තමයි අපි අපේ උද්දමනය හෝ අවදමනය තීරණය කරන්නේ. මේක ඇත්තටම හරියටම වැඩ කරනවද? එහෙම නැත්නම් මේකත් මැනිපුලේට් වෙනවද? මේක කලික් කරන්නේ කවුද? කවුද මේ දත්ත කොහෙන්ද එකතු කරන්නේ කියන එක ගැන අපි ඉක්මනට කතා කරමු. මේක ගණන් කරන්නේ කවුද? මේක ගණන් කරන්නේ ජනගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. අපි කියනවා මේකට Census and Statistics Department කියලා. එතකොට මේකෙන් තමයි මේගොල්ලෝ ගණන් කරන්නේ. කොහොමද මේගොල්ලෝ ගණන් කරන්නේ? මේගොල්ලන්ගේ ඔෆිසර් කෙනෙක් යනවා සුපර් මාකට් වලට, ෆාමසීස් වලට, ග්‍රොසරිස් වලට ගිහිල්ලා 1000කින් ග්‍රොසරිස් 1000කින් මේගොල්ලෝ දත්ත එකතු කරගන්නවා. මේක කොච්චර දුරට ප්‍රැක්ටිකල් කියලා අපි දන්නේ නැහැ. ඉස්සර මේක කරේ කොළ කෑලි වල. දැන් නම් මං හිතන්නේ ටැබ් යූස් කරලා තමයි කරන්නේ. හැබැයි ටැබ් යූස් කරලා කරත් මේක දේශපාලන කතන්දර මත ඒ පළාතේ ඉන්න එක්කෙනා මත මේවවල ඇත්ත සංඛ්‍යා එහෙට මෙහෙට පොඩ්ඩක් යනවා. ඒ වගේම තමයි 387ක ලියාපදිංචි අයිටම්ස් අපි කියන්නේ මේ කෑම වර්ග මේ ඔක්කොගෙම 387ක ප්‍රයිස් එක අරගෙන ඊට කලින් මාසේ තිබ්බ ප්‍රයිස් එකත් එක්ක සංසන්දනය කරලා තමයි අපේ රටේ ඉන්ෆ්ලේෂන් එක සහ ඩිෆ්ලේෂන් එක තීරණය කරන්නේ. එතකොට මෙතනදී NCPI data එක, ඒ කියන්නේ National Consumer Price Index එක ගණන් කරන්නේ items 400ක්. මෙන්න මේ 400ත් 387ත් තමයි අපේ රටේ ඉකොනොමි එක තීරණය කරන්නේ, ඉන්ෆ්ලේෂන් එක තීරණය කරන්නේ. මේ data කොච්චර දුරට හරිද නැද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි මේ තමයි ලංකාවේ ඉකොනොමි එකේ ප්‍රධානම සන්ධිස්ථානයක් වන මේ ඉන්ෆ්ලේෂන් එක තීරණය කරන්නේ. එහෙම නැත්නම් ඩිෆ්ලේෂන් එක අපි කියනවා උද්දමනය සහ අවදමනය කියලා. මේක තීරණය කරන්නේ මෙන්න මේ විදිහට. හැබැයි මේ ඔක්කොම දත්ත එකතු කරන්නේ කවුද? ඔෆිසර්ස්ලා. මේගොල්ලෝ වැරදි දත්ත දෙනවද නැද්ද? අපි දන්නේ නැහැ. හැබැයි දේශපාලන පලිගැනීම් හෝ පිළිගැනීම් මත මේගොල්ලන්ට පුළුවන් මේ දත්ත පොඩ්ඩක් එහෙට මෙහෙට කරන්න. මේක මම අදහසක් ඉදිරියට විතරයි කියන්නේ. මේක නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ දත්ත හරියට අපිට ලැබුණේ නැත්තම්, එහෙම නැත්තම් සෙන්ට්‍රල් බැංක් එකට මේ දත්ත හරියට ලැබුණේ නැත්තම්, අපේ ජනාධිපතිතුමාට මේ දත්ත හරියට ලැබුණේ නැත්තම් අපි කරන්නේ එක දෙයක් පාර්ලිමේන්තුව ඉදගෙන, හැබැයි රට ඇතුළේ වෙන්නේ වෙනම දෙයක්. ඒක නිසා ඒ ගැන තව පොඩ්ඩක් අපි හෙව්වනම්, තව පොඩ්ඩක් මේක අප්ග්‍රේඩ් කරගත්තා නම්, තව පොඩ්ඩක් අපිට මේ ඩිජිටල් කරන්නේ ඇතුළේ මේක පොඩ්ඩක් වෙනස් කරගන්න තිබ්බනම් වඩා හොඳයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. හොඳම කතාව මොකක්ද දන්නවද? මේ ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තියෙන්නේ Ministry of Finance යටතේ. එතකොට කවුද දන්නවද මේක බාර වෙන්නේ? කවුරුත් නෙමෙයි, අපේ අනුර සහෝදරයා. අනුර සහෝදරයා තමයි මේ ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව බාර වෙන්නේ. මොකද Ministry of Finance එක යටතේ තමයි මේක තියෙන්නේ. එතකොට දැන් එතුමට පොඩි චැලෙන්ජ් එකක් එනවා. එතුමට හම්බ වෙන දත්ත සත්‍යද කියලා. මොකද මේවා එකතු කරන්නේ රාජ්‍ය සේවකයෝ. අපි දන්නේ නැහැ මේවා මැනිපුලේට් වෙනවද නැද්ද කියලා. කඩේකට ගිහිල්ලා ඉවරලා ගානක් කතා කරලා ඉවරලා ඒ ගාන පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා දැම්මට කවුද දන්නේ නේද? ඉතින් ඔන්න ඔය දත්ත ටික හරියට ආවේ නැත්නම් අපේ රටේ මේ ප්‍රධාන මිනුම් දණ්ඩක්, ආර්ථිකයේ මයින ප්‍රධාන මිනුම් දඬු දෙකක් වන කොලම්බෝ කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකයි NCPI එක, එහෙම නැත්නම් National Consumer Price Index එකයි හරියට දත්ත දුන්නේ නැත්නම් අපිට ආර්ථිකය මැනගන්න බැරි වෙනවා හරියට. ඉතින් එතුමාට පුළුවන් එතුමාගේ ඩිජිටල් කරණය කරන්න පටන් ගත්තු හාස්ට කියලා ඉවරලා ඩිජිටල් කරණය කරලා මේකට යම්කිසි වැඩපිළිවෙලක්, ඒ කියන්නේ මිනිස්සුන් භාවිතා කරන වෙනුවට ඩිජිටල් කරණය වෙච්ච ක්‍රමයකට මේ දත්ත ටික ගන්න පුළුවන් නම්
මං හිතනවා ඒක තමයි හොඳම දේ. මොකද මේවා ප්‍රාදේශ සභා මට්ටමින් ගිහිල්ලා තමයි දත්ත එකතු කරන්නේ. මේ දත්ත එහෙට මෙහෙට වුණොත් එහෙම අපේ රටේ ආර්ථිකයට ලොකු හානියක් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි අපේ මේ ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා රිපෝට් එකක් අප්‍රේල් මාසේ 2025ට. එතනදී මේගොල්ලෝ කම්පෙයාර් කරලා තියෙනවා 2021 අපේ ඉන්ෆ්ලේෂන් එකයි එහෙම නැත්නම් අපිට බඩු ගන්න ගිය ප්‍රමාණයයි 2025 අපිට ගන්න ගිය ප්‍රමාණය අතර වෙනස. මේක හදන්නේ මෙහෙමයි. 2021 සමානයි 100යි කියලා තමයි ගන්නේ. 100 කියලා කියන්නේ බෙන්ච්මාර්ක් එක. ඒතර 2021 දී 100ක් වෙච්ච මේ බඩු මිල 2025 දී 191.1ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ 91ක් 2021 ඉඳලා මේ වෙනකොට හැමදේම ඉහළ ගියා. අයි මේ දත් වලින් කියන්නේ. මේවා මම කියනවා නෙවෙයි. මේවා ඇවිල්ලා ඒ ඩිපාර්ට්මන්ට් එකකින් ඉදිරිපත් කරපු රිපෝට් එක කියන ඒවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ඉන්ෆ්ලේෂන් එක බයින්නේ. හැබැයි 2021ත් එක්ක කම්පෙයාර් කරාට අපි ගත්තොත් අප්‍රේල් මාසේ මාර්තු මාසෙත් එක්ක ගන්නකොට ස්ලයිඩ්ලි පොඩි ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. ඒතකොට අපිට ලොකු හානියක් ඇතුලේ පොඩි සහනයක් ලැබිලා තියෙනවා. හරියට නිකන් පෙට්‍රෝල් 200ට දිනකොට 400ට වැඩි වෙලා 395ක් කරපුවම රුපියල් 5ක් අඩු කරා කියලා සතුටු වුණා වගේට තමයි මේ මෙතන වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ජනවාරි මාසේ 2025 ඉන්ෆ්ලේෂන් එක වෙනුවට අපිට අවිල්ලා තිබ්බේ ඩිෆ්ලේෂන් එකක්. එහෙම නැත්නම් අවදමනයක්. 100ට මයිනස් ඍණ 3ක උද්දමනයේ පහළ වැටීමක් වෙලා තියෙනවා. ඊළඟට 4.0 ගානක උද්දමනයේ පහළ වැටීමක් වෙලා තියෙනවා. පෙබරවාරි මාසේ, මාර්තු මාසේ 2.6ක මයිනස් ඍණ 2.6ක. ඒ වගේම අවසාන වශයෙන් ඍණ 2ක උද්දමන වේගය පහළ වැටීමක් වෙලා තියෙනවා මේ මාස 4 ඇතුළත. උද්දමනයේ පහළ වැටීමක් කියලා කියන්නේ රටට හොඳ දෙයක් නෙමෙයි. ගොඩක් අය කියන උද්දමනයේ දැන් පහළ වැටලා කියලා නෑ. උද්දමනය කියන්නේ රටක තියෙන මේ රුපියලට වෙන බලපෑම. ඒ වගේම අවදමනය කියන්නේ අපේ මේ තියෙන බඩු විකිරෙන්නේ නැහැ. ගණන් අඩු කරන්න වෙනවා විකුණ ගන්න. කඩේ ඕන තරම් බඩු තියෙන හැබැයි ගන්න කවුරුත් නැහැ. ඉතින් ගොඩක් ඕගලන්ට ආර්ථික ගැන කතා කරන්න, ශ්‍රී ලංකාවේ ආර්ථික ගැන කතා කරන්න මම පටන් ගත්තා මෙන්න මේ වගේ පොඩි බ්ලොග් එකක් මගේ ප්‍රොෆයිල් එක හරහා ඕගලන්ට ලබා දෙන්න. මේක දැනුම ලබා දීම සඳහා කරන දෙයක් මිසක් මේකෙන් කිසිම පක්ෂයකට හෝ දේශපාලන පක්ෂයකට ගැසීමට බලාපොරොත්තුවක් හෝ කිසිම අරමුණක් නැහැ. හැබැයි ඇත්ත ඇති සැටියෙන් ඕගොල්ලන්ට කියලා දීලා මේ රටේ ආර්ථිකයට මොකක්ද වෙන්නේ කියන එක ගැන ෆයිනෑන්ෂල් මාකට් ඇනලයිසර් කෙනෙක් විදිහට ඕගොල්ලන්ට අපේ රටත් ඇනලයිස් කරලා කියලා දෙන්න තීරණය කරේ. ඒක ඕගොල්ලන්ට අනාගතයේදී අවකාශයක් වෙයි කාටද හරියට ඡන්දය දෙන්න ඕනේ කියලා දැනගැනීමට. එහෙනම් මම ශමේන්ද්‍ර සෙන් මේ වගේ දේවල් දැනගන්න එන්න ගොඩ වෙන්න අපේ WhatsApp group එකට forex.lk. මම ශමේන්ද්‍ර සෙන්.